පුද්ගලයෙකුගේ ශ්‍රේෂ්ඨත්වය තීරණය වන්නේ ඔවුන්ගේ සිතුවිලි අනුවයි. මෙම අකාලික සත්‍ය නැවත නැවතත් ඔප්පු කර ඇත. එලෝන් මස්ක්, ස්ටීව් ජොබ්ස් සහ ජෙෆ් බෙසොස් වැනි සාර්ථක පුද්ගලයන්ගේ ජීවිත මගින් නැපෝලියන් හිල් ඔහුගේ ප්‍රසිද්ධ පොතක් වන Think and Grow Rich හි මෙසේ සඳහන් කරයි. ඔබ ගැන ඔබ සිතන දේ බවට පත්වේ. නමුත් ඒ සත්‍ය නම් බොහෝ දෙනෙක් සාර්ථක වීමට අරගල කරන්නේ ඇයි? ඔවුන් ඔවුන්ගේ අනාගතය ගැන සිතන්නේ නැද්ද? ඔවුන් Tamanගේම හැකියාවන් දැකීමට අපොහොසත් වෙලමාද? අද කතාව මෙම ප්‍රශ්නවලට පිළිතුරු හෙළි කර ඉන් ඔබට බලවත් පාඩමක් උගන්වනු ඇත. ඒ සමගම අපගේ සිංහල කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අපි නව වචන කිහිපයක් ඉගෙන ගනිමු. එබැවින් අවසානයේ දක්වා අප සමග රැඳී සිටින්න. මෙන වීඩියෝව නැරඹීම සඳහා ඔබ වැය කරන කාලයට වටිනාකමක් ඒකතු කරන බවට මම පොරොන්දු වෙමි. කාර්යබහුල දුම්රිය ස්ථානයක යාචකයෙක් ජීවත් විය. සෑම දිනකම ඔහු තම දුම්රිය එනතුරු සිටි මගීන්ගෙන් සිගමන් ඉල්ලා සිටීමෙන් තම ජීවිකාව ගත කළය. දිනක් ඔහු සිගමන් යදමින් සිටියදී හොඳින් ඇඳ පැළඳ සිටි ව්‍යාපාරිකයෙකු වේදිකාවට ගොඩවන අයුරු දුටුවේය. ඔහුගේ මිල අධික ඇඳුම සහ විශ්වාසදායක ඉරියව්ව දුටු යාචකයා සිතුවේ, මේ මිනිසා එතරම් පොහසත් විය යුතුයි. මම ඔහුගෙන් මුදල් ඉල්ලුවොත් ඔහු නිසකවා මට ලොකු මුදලක් ලබා දෙනවට කියාය. මේ බලාපොරොත්තුවෙන් යාචකයා ව්‍යාපාරිකයා ළඟට ඇවිත් අතදිගු කළා. නමුත් ව්‍යාපාරිකයා ඔහුට මුදල් දෙනව වෙනුවට ඔහු දෙස බලා, "ඔයා හැම වෙලේම අනිත් අයගෙන් ඉල්ලගන්නවද? ඔයා කවදා හරි කාට හරි මොනවා හරි දීලා තියෙනවද?" යාචකයා තිගැස්සුණා. ඔහු කවදාවත් ඒ වගේ ප්‍රශ්නයක් අහලා තිබුණේ නැහැ. ඔහු ව්‍යාකූල වෙලා ඔහු පිළිතුරු දුන්නා, "සර්, මම යාචකෙක්. මම කාගෙන් හෝ යමක් ඉල්ලලා ජීවත් වෙන්නේ. මට කාටවත් දෙන්න දෙයක් නැහැ." ව්‍යාපාරිකයා මන්දක් සිනාසිමින් මෙසේ පැවසිය, "ඔබට දීමට කිසිවක් නොමැති බව ඔබ විශ්වාස කරන්නේ නම් ඔබට කිසිවක් ඉල්ලා සිටීමටද අයිතියක් නැහැ. මම ව්‍යාපාරිකයෙක්. මම හුවමාරුව විශ්වාස කරමි. ඔබට මට යමක් ලබා දිය හැකි නම් මට ඔබට ආපසු යමක් දිය හැකි. නමුත් ඔබට දීමට කිසිවක් නොමැති නම් මට ඔබටද කිසිවක් දිය නොහැක." මෙසේ කියමින් ව්‍යාපාරිකයා තම දුම්රියට නැග පිටව ගියේය. යාචකයා මවිතයටපත් වී එහි සිටගෙන සිටියේය. ව්‍යාපාරිකයාගේ වචන ඔහුගේ මනසෙහි නැවත නැවත් රැව්පිළිරැව් දුන්නේය. "මම මෙතරම් කාලයක් තිස්සේ හිඟා කමින් සිටීමි. නමුත් කිසිවෙකු මට මෙය පවසා නැත." ඔහු රළු නොවිය. නමුත් ඔහු සත්‍ය කතා කළේය. "මට ආපසු කිසිවක් දිය නොහැකි නම් මිනිසුන් මට කිසිවක් දිය යුත්තේ ඇයි?" පළමු වතාවට යාචකයාට එය වැටහුණා. සමහර විට මිනිසුන් කිසිවිටකත් මට විශාල මුදලක් ලබා නොදුන්නේ ඔවුන්ට ආපසු කිසිවක් ලබා නොදුන් නිසා විය හැක. ඒ රාත්‍රියේ ඔහු මේ ගැන ගැඹුරින් කල්පනා කරමින් සිටියේය. "නමුත් මට කුමක් දිය හැකිද? මම යාචකයෙක් පමණයි. මට කිසිවක් නැහැ." එහෙත් ව්‍යාපාරිකයාගේ වචන ඔහුගේ මනසෙහි දෝංකාර දෙමින් තිබුණි. "ඔබට ලැබීමට අවශ්‍ය නම් ඔබ මුලින්ම දිය යුත්තේය." දින දෙකක් ගත විය. යාචකයා කිසිවෙකුගෙන් මුදල් ඉල්ලා සිටියේ නැත. ඔහු ඕනෑවට වඩා සිතමින් සිටියේය. තුන්වන දින ඔහු දුම්රිය ස්ථානයේ වාඩි වී සිටියේදී දාවන පතාසල පිපන කැලෑ මල් පොකුරු කීපයක් දුටුවේය. ඒවායේ දීප්තිමත් වර්ණ ඔහුගේ නැසට හසු වූ අතර හදිස්සියෙම ඔහුට අදහසක් ඇතිවිය. නිකන්ම සිගමන් යැදීම වෙනුවට මම ආපසු ඔවුන්ට යමක් පිරිනැමිය යුතුයි. මාහට සිගමන් ලබා දෙන සෑම කෙනෙකුටම ආපසු මලක් පිරිනමියයි සිතා අදිෂ්ඨානශීලීව ඔහු මෘදු ලෙස ඇවිද ගොස් මල් අතලොස්සක් නෙලාගෙන ඔහුගේ සුපුරුදු ස්ථානයට ආපසු ගියේය. කවුරු හරි ඔහුට කාසියක් දුන් විට ඔහු සිනාසෙමින් ඔවුන්ට මලක් ලබා දුන්නේය. පුදුමයට කරුණක් නම් මිනිසුන් සතුටින් මල් පිළිගත්තා. සමහරු සිනාසෙමින් ඔහුට ස්තුති කළහ. දවස ගෙවී යත්ම ඇදහිය නොහැකි දෙයක් සිදු වූ අතර තවත් බොහෝ දෙනෙක් ඔහුට මුදල් දීමට පටන් ගත්හ. නමුත් මෙහි රටාවක් ඇති බව ඔහු දුටුවේය. ඔහු සතු මල් තිබූ තාක්කල් මිනිසුන් ත්‍යාගශීලීව ඔහුට මුදල් ලබා දුන්හ. ඔහු සතු මල් ඉවර වූ විට පරිත්‍යාග අඩු විය. ඉතින් දැන් එයයි රටාව. මිනිසුන් යමක් ලබා ගැනීමට කැමතියි. මම මල් ගෙනීමට ආපසු යමි ඔහු සිතුවේය. දිනක් ඔහු සිගමන් යෙදීම වෙනුවට මල් බෙදා දෙමින් සිටියේදී දිනක් ඔහුට හම් වූ ව්‍යාපාරිකයා නවත දුම්රියේ වාඩි වී සිටිනු දුටුවේය. ඔහු උද්‍යෝගිමත් වී දිව ගොස්, "සර්, අද මට ඔබට යමක් දීමට තිබේ. ඔබ මට මුදල් දුන්නොත් මම ඔබට මල් දෙන්නම්" යයි පැවසියා. ව්‍යාපාරිකයා සිනාසිමින්
ඔහුට මුදල් කිහිපයක් දී මල් කිහිපයක් ගත්තේය. හුවමාරුවේ වටිනාකම ඔබ සැබවින්ම තේරුම්ගෙන ඇති බව ඔහු පැවසිය. අද සිට ඔබ තවදුරටත් යාජකෙක් නොවේ. ඔබ ව්‍යාපාරිකෙක් වී ඇත. දුම්රිය ඊළඟ දුම්රිය ස්ථානයට පැමිණි අතර ව්‍යාපාරිකයා බැස ගියේය. යාජකයා ඔහු යන ආකාරය දෙස බලා සිටියේය. ඔහුගේ වචන ඔහුගේ මනසෙහි නව සිතුවිල්ලක් ඇති කළේය. මම දැන් ඇත්තටම ව්‍යාපාරිකයෙක්ද? ඔහු ඒ ගැන බොහෝ වෙලාවක් කල්පනා කළේය. එවිට හදිස්සියෙම ඔහුට යමක් වැටහුණි. සාර්ථකත්වයේ රහස මම දැන් දනිමි. මම දැන් යාජකයෙක් නොවේ. මම වෙළෙන්දෙක්. මිනිස්සු මට අනුකම්පාවෙන් මුදල් දෙන්නේ නැහැ. ඔවුන් මම දෙන මල් සඳහා මුදල් ගෙවනවා. මේන් අදහස් කරන්නේ මට ව්‍යාපාරයක් ඇති බවයි. උද්‍යෝගිමත් ඔහු නිර්භීත තීරණයක් ගත්තේය. එදින ඔහු දුම්රිය ස්ථානයෙන් පිටව ගිය අතර නැවත කිසි දිනක යාජකයෙකු ලෙස ආපසු පැමිණියේ නැත. මාස 6කට පසු එම දුම්රිය ස්ථානයේදීම හොඳින් නැද පෙළද සිටි මිනිසුන් දෙදෙනෙක් මුණ ගැසුණා. ඔවුන් අතට අතදීමක් හුවමාරු කරගත් නමුත් ඔවුන්හෙන් එක් අයෙකුගේ මුහුණ කුතුහලයෙන් පිරී තිබුණි. ඔබ මාව හඳුනනවාද? එක් මිනිසෙක් ඇසුවා. අනිකා සිනාසෙමින් පිළිතුරු දුන්නා. "ඔව්, අපි මේ දුම්රියේදී දෙවරක් මුණ ගැසී තිබෙනවා." පළමු මිනිසා මුහුණ රැලි කරගත්තා. ඔහු එම හමුවීම් මතක් කිරීමට උත්සාහ කරන විට ඔහුගේ දැස් පුදුමයෙන් විශාල වුණා. "ඉන්න, ඔයා තමයි අර හිගන්නා. මම සල්ලි දෙන්න අකමැති වුණු කෙනා. ඊට පස්සේ මම ඔයාගෙන් මල් මිලට ගත්තා." යාචකයන් ලෙස සිටි පුද්ගලයා hina වුණා. "ඔව්, ඒ මම. නමුත් අද මම තවදුරටත් හිගන්නෙක් නෙමෙයි. මම සාර්ථක මල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒක තවදුරටත් ඒක පුළුල් කරන්නයි මෙම ගමනේ යන්නේ." ව්‍යාපාරිකයා පුදුම වුණා. ඒක ඇදහිය නොහැකි දෙයක්. මොනතරම් වෙනස් වීමක්ද? මල් විකුණන ව්‍යාපාරිකයා සිනාසුණා. ජීවිතේ කියන්නේ භයානකම සත්‍යයක් කියලා ඔබ මට එදා ඉගැන්නුවා. අපි දෙනකොට විතරයි අපිට ලැබෙන්නේ. එදා මට තේරුණා මම කවදාවත් ඇත්තටම හිඟන්නෙක් නෙවෙයි කියලා. මම හැමදාම ව්‍යාපාරිකයෙක්. මට මාවම ඒ විදිහට දකින්න සිද්ධ වුණා. ව්‍යාපාරිකයින් දෙදෙනා ආයෙත් අතට අත දුන්නා. දැන් සමානයි. ඊට පස්සේ ඕන් Tamanගේ අනාගතයේ දිසට ගමන් කරමින් ඕන්ගේ දුම්රිය වලට නෙග්ගා. Okay, let's go.